ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ මැහුම් වීඩියෝ එකක් නන් නෙමෙයි. ඉතින් මං හිතනවා මැහුම් වීඩියෝ එකකට වඩා මේක ඔයාලට තව ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද අපි මොන ස්වයං රැකියාවක් කරත්, තමන්ගේම පුංචි ව්‍යාපාරයක් කරත්, එහෙම නැත්නම් අපි ජොබ් එකක් කරත් අපිට සල්ලි එන්නේ කොහෙන්ද? ඒ සල්ලි අපිට පුළුවන් වෙන්න ඕනි හොඳට මැනේජ් කරගන්න. එහෙම නැත්නම් සල්ලි එකතු කරගන්න හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. මම ඉතින් අද මේ අරගෙන ආවේ දින 100ක් ඇතුළත ලක්ෂයක් එකතු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට A4 sheet එකක් ගත්තා. මේකේ මම එක සමාන කොටු දිග අතට 10යි හරස් අතට 10යි වෙන්න කොටු 100ක් ඇඳ ගන්න තමයි මේ යන්නේ. එහෙම ඇඳගෙන අපි රුපියල් 20කින් පටන් ගන්න තමයි මේ ප්ලෑන් එක හදන්නේ. ඇත්තටම මේක ඔයාලට පුළුවන් ඕනේ නම් 20කින් නෙමෙයි 10කින් පටන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට එච්චර එකතු කරන්න බෑ නම් ඔයාට රුපියලකින් හරි මේක පටන් ගන්න පුළුවන්. ඔයාලා ඉස්සර ඉගෙනගෙන නැති සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි කියන ගණිත පාඩම ඒක දන්නවනේ හැමෝම. ඉතින් මේකෙදි මේ භාවිතා වෙන්නේ සමාන්තර ශ්‍රේණි කියන ක්‍රමය. එතකොට අපි රුපියල් 20කින් පටන් ගත්තොත් 20න් 20 තමයි මේක වැඩි වෙවි යන්නේ. එතකොට අපි පළවෙනි දවසේ 20ක් එකතු කරනවා නම් දෙවෙනි දවසේ 40යි, තුන්වෙනි දවසේ වෙනකොට ඒ කියන්නේ තුන්වෙනි දවසේ නෙමෙයි මේ තුන්වෙනි කොටුවේ එතකොට 60යි. ඒ විදිහට තමයි අපි ලියාගන්නේ. මං හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ජනවාරි 1 වෙනිදා ඉඳලා අලුතෙන්ම පටන් ගත්තොත් දිගටම කරගෙන යන්න පහසු වෙයි කියලා. මමත් මේක මේ try කරන්නේ පළවෙනි වතාවට. ඉතින් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මම බිස්නස් එකෙන් හොයන මුදල්, එතකොට ඒ දේවල් මම ඉතිරි කරන්නේ කොහොමද, ආයෙත් බිස්නස් එකට යොදවන්නේ කොහොමද, මේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. ඇත්තටම මේක ගොඩක්ම ආස හිතෙන ක්‍රමයක් කියලා මට හිතෙනවා. මම මේක හදද්දිම ඔයාලත් එක්කත් බෙදාගත්තේ මේක සාර්ථක ක්‍රමයක් කියලා මට හිතුණ නිසා. මම ගොඩක් වීඩියෝ දැකලා තියෙනවා. පිටරට වීඩියෝස් වල එන්විලොප් ක්‍රමය කියලාත් මේකට කියනවා. ලංකාවේ විදියට මේ විදියට හදාගන්නත් පුළුවන්. එතකොට මේකේ මේ කොටු ඇඳගෙන අපි මුදල් ඉතුරු කරනකොට ඒ කොටුවක් කපන්න තමයි අපිට තියෙන්නේ. ඔයාලට පේනවා ඇති දැන් මම මේකේ මේ පළවෙනි කොටුවේ ලියලා තියෙන්නේ රුපියල් 20යිනේ. එතකොට ඊළඟ කොටුවේ 40යි, 60, 80, 100 ඒ විදිහට දිගටම ලියාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට මෙතන 100 වෙනි කොටුව අන්තිම කොටුව වෙනකොට උපරිම අගය වෙන්නේ රුපියල් 2000යි. ඒ කියන්නේ ඔයාලා දවසක් ඇතුළත එකතු කරන්න තියෙන වැඩිම අගය වෙන්නේ රුපියල් 2000යි. දැන් මේකේ අපි හැමදාම කීයක් හරි එකතු කරන්නනේ තියෙන්නේ. එතකොට මේකේ දැන් පළවෙනි දවසේ 20ක් එකතු කරලා දෙවෙනි දවසේ 40ක් එකතු කරනවා කියන එක ප්‍රායෝගික නැහැ. දැන් හිතන්නකෝ ඔයාට අද මුදල් ටිකක් වැඩිපුර ලැබුණා නම් ඔයාට අද රුපියල් 2000 ඉතුරු කරන්න පුළුවන් නම් ඔයා 2000 කොටුව අදම කපලා එතකොට 2000 ඉතුරු කරලා තියාගන්න පුළුවන්. මොකද සල්ලි ලැබෙන විදිය අපිට වෙනස්නේ. දැන් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට සල්ලි ඒකාකාරීව ලැබුණට ස්මෝල් බිස්නස් කරන කෙනෙක්ට නම් සල්ලි එක එක දවස්වලට එක එක විදියට ලැබෙන්නේ. එතකොට ලැබෙන මුදල වෙනස් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ලොකු ගාණක් ලැබෙන දවසට මේකේ තියෙන වැඩිම කොටුව, ඒ කියන්නේ 2000නේ. එතකොට අපිට පුළුවන් 2000යි කොටුව කපලා 2000ක් ඉතුරු කරලා තියන්න. හදිස්සියවත් අපිට අද එච්චරම ලාභයක් ලැබුණේ නැත්නම් හරි එතකොට අද අපිට වියදම් කරන්න ලොකු වෙනවමනාවක් තිබුණා නම් හරි අද ඉතුරු කරන්න අමාරුයි නම් එතකොට අපිට පුළුවන් රුපියල් 20 කොටුව කපලා 20ක් ඉතුරු කරන්න. එහෙම නැත්නම් ඔයාට දැන් රුපියල් 200ක් වගේ තියෙනවා නම් මෙතන 200 කොටුව කපලා ෆිල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මං හිතන්නේ නම් ලොකුම වැඩිපුරම තියෙන ගණන් මුලින් සල්ලි තියෙන වෙලාවට කපලා ඉවර කරන එක හොඳයි. මොකද නැත්නම් අපිට මේක කරගන්න ටිකක් අමාරු වෙනවනේ. ඉතින් අපිට මේ කොටු ටික හරියට කපලා ඉවර කරගත්තොත් දින 100ක් ඇතුළත 1,01,000ක් හරියටම එකතු කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මේක දැන් හිතන්නකො දින 100ක්නේ. අවුරුද්දකට දින 365ක් තියෙනවනේ. එතකොට අවුරුද්දක් ඇතුළත මේක කරොත් අපි හිතමු 65 365න් 65ත් අතෑරලා
දින 300ක් මේ විදියට හරියටම කරොත් ඔයාට ලක්ෂ 3ක් ලක්ෂ 3යි රුපියල් 3000ක මුදලක් මේ විදියට කරොත් ඉතුරු කරගන්න පුළුවන් අවුරුද්දක් ඇතුළත. හැබැයි Tamanට අවංක වෙලා හරියටම මේ දේ කරගන්න ඕනේ. මම හිතාගෙන ඉන්නේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ කියන්නේ දැන් මේ මාස දෙක ටිකක් ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට අපිට මේක දැම්ම පටන්ගෙන try කරලා බලන කෙනෙක්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් කැමති කෙනෙක් ඒ කියන්නේ අපිට ඕනම දෙයක් පටන් ගන්න ජනවාරි 1 වෙනිදා වෙනකම්ම ඉන්න ඕනේ නැහැ. පටන් ගන්නව නම් ඉතින් අද ඉඳලම උනත් පටන් ගන්න පුළුවන්. ගොඩක් අය ආසයින් ඉතින් ජනවාරි 1 වෙනිදා ඉඳන් පටන් ගන්න නේද? ඒක නිසා ඉතින් ජනවාරි 1 වෙනිදා ඉඳලා 2026 අවුරුද්ද ඉවර වෙනකොට මේ විදියට ලක්ෂ 3යි රුපියල් 3000ක් තව අමතරේ ඉතිරි වෙනවා. මේ විදියට කරොත් හරියටම ඉතින් ඔයාට මේ වගේ මනි ප්ලෑන් එකක් හදා ගන්න පුළුවන්. ඔයාට ඉතින් මේක ලක්ෂ 3ක් නෙමෙයි අපි මේකේ මුදල වැඩි කරලා හෝ අඩු කරලා. ඒ කියන්නේ මම මේක පටන් ගත්තේ 20කින්නේ. රුපියල් 10න් පටන් අරගෙන ගුණාකාරයක් විදියට කරගෙන ගියොතින් එතකොට රුපියල් එතකොට ලක්ෂයට වඩා අඩු ගාණක් ඉතුරු වෙන්නේ. ඔයාට ඊට වඩා ලොකු ගාණක් ඉතුරු කරගන්න ඕනේ නම් 20 වෙනුවට 40න් පටන් අරගෙන කරන්නත් පුළුවන්. ඉතින් කැමති විදියට Tamanට ගැළපෙනම විදියට මේක හදාගන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම මම ඔයාලට ඉස්සරහා වීඩියෝස් වලින් අරගෙන එන්නම් මම මේක කොහොමද ෆීල් කරගත්තේ කියලා. මම හිතනවා මේක කරන්න පුළුවන් ඇති කියලා. අපි මමත් එක්කම එකතු වෙලා ඔයාලත් මේක පටන් ගන්න. එතකොට අපි දෙගොල්ලන්ටම පුළුවන් මේ විදියට සල්ලි එකතු කරගෙන මම කියන්නේ සල්ලි එකතු කරලම අපි ළඟ තියාගන්න ඕනි කියන එක නෙමෙයි. අපිට මොකක්ම හරි අවශ්‍යතාවයක් ආවට පස්සේ අපිට සල්ලි ළඟ තියෙන්න ඕනනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මුදල් ඉතුරු කරගන්නවා කියන එක හොඳ පුරුද්දක්. අපිට ඒක කරන්න හොඳ විනයක් තියෙන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ වගේ භාජනයක් ගත්තා මේ මුදල් දාලා තියන්න. ඔයාලට කැමතිම කාඩ්බෝඩ් පෙට්ටියක් හරි මොකක් හරි කමක් නැහැ. ඔයාලට තියෙන එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම මේ ගත්තේ මට පහසු භාජනයක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ භාජනයක් අරගෙන මම මේ බකට් එකට අද රුපියල් 20ක් දානවා. 20ක් දාලා මේ 20 කොටුව කපලා තියෙනවා. අපි ඉස්සරහට වීඩියෝස් වලින් බලමු කොහොමද මම මේක දින 100ක් ඇතුළත සම්පූර්ණ කරගත්තේ කියලා. එතකොට ඔයාලටත් පුළුවන් මාත් එක්කම එකතු වෙලා මේක කරගෙන යන්න. අපි ඉස්සරහදී මේ වගේ මැහුම් වීඩියෝස් බලන ගමන්ම තවත් වැදගත් වෙන වීඩියෝසුත් එක්කත් ඔයාලා එකතු වෙන්න. මම ඔයාලට මේ වගේ වීඩියෝසුත් අරගෙන එන්නම්. අපි මොකද සල්ලි උපයනවට වඩා අපි දැනගන්න ඕනි මේ දේවල් වියදම් කරන්නේ කොහොමද කියලා. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ චැලෙන්ජ් එක පටන් ගත්තා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමින් ඉන්න.